හෙලෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස්. ඉතින් කොහොමද ඉතින් අද අපි බලමු ලෝවෙන් මේ මොබයිල් වලින් ගහන මේ කොල්ලොන්ගේ ගේම් එක ලැග් වෙන හින්දා අපි ලැග් ෆික්ස් වෙන්න පොඩි ටිප් 5ක් ගැන අද කතා කරමු. එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. Free Fire setting fix. ඒ මොකද්ද? අපි එහෙනම් ඒක ස්ක්‍රීන් එකට ගිහින්ම කතා කරමු. මුලින්ම ඔයගොල්ලෝ ඩැමේජ් ඉන්ඩිකේටර් එක ක්ලාසික් කියලා දාගන්නවා. සුදු පාට ඩැමේජ් නැති වෙන කහ පාට දාගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ අල්ට්‍රා දාගෙන ඉන්නවා නම් ඒක ස්මූත් දාගන්න ඕනේ. මගේ ෆෝන් එකට නම් අල්ට්‍රා කේස් නැති හින්දා මම අල්ට්‍රා දාගෙනම ඉන්නවා. ඔයගොල්ලන්ට තියෙන්නේ ස්මූත් දාගන්න ඕනේ. ස්මූත් දාගෙන පොඩි මැප් එක තියෙන අපි යන වැන් පැත්තට කරකින මැප් එක. ඒක රොටේටින් කියන එක ඕෆ් කරලා නෝත් අප් කියන එකට මේ දාගන්න ඕනේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට පළවෙනි ටිප් එක හොඳට තේරුණා කියලා. එහෙනම් අපි යමු දෙවෙනි ටිප් එක බලන්න. ඩිවයිස් ක්ලීනප්. ඒ කියන්නේ ඔයගොල්ලෝ පාවිච්චි කරන්න නැති ඇප් තියෙනවා නම් ඒවා ඩිලීට් කරගෙන ෆොටෝස් තියෙනවා නම් ඒවා ඩිලීට් කරලා ඊට පස්සේ ඔයගොල්ලෝ ගේම් ප්ලේ කරන ගන්න වෙලේ ඔයගොල්ලෝ තියෙන්නේ ගේම් එක ඕපන් කරන්න කලින් ඔය මිනිමයිස් කරපු ඇප් ටික කොටුවේ මිනිමයිස් කරපු ඇප් ටික ක්ලෝස් කරලා එන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ WhatsApp Telegram වගේ ඒවා දාගෙන ඉන්නවා නම් ඒක ඔටෝ සේව් කියලා සෙටින් වල තියෙනවා. ඒක ඕෆ් කරගන්නවා. ඊට පස්සේ එහෙම කරාට පස්සේ ඔයගොල්ලන්ට සාමාන්‍ය තත්ත්වයකට ගේම් එක ස්මූත් එක සෙල්ලම් කරගන්න පුළුවන්. තුන්වෙනි එක GFX booster rig. ඒ කියන්නේ මේක ඔයගොල්ලන්ට ගෙදරින් ඉඳන් කරගන්නත් පුළුවන්. ඒත් මම ගෙදරින් ඉඳන් කරගන්න එක රෙකමන්ඩ් කරන්නේ. මොකද දැන් මේ Play Store එක App Store එකේ එහෙම අයින ඕන නැති අපුත් යනවා. ඒ කියන්නේ එක ඇප් දාගෙන බූස්ට් කරගන්න ගිහින් ඊට පස්සේ ඔයගොල්ලෝ ෆයිල් නැති වෙන්න එහෙම ගන්න. ඒකින්ද මම මෙතෙන්දී ඇප්ස් එකක් මෙලෝ ඇප් එකක් මේ රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඕගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝගේ ළඟපාත ඉන්න ටෙක්නීෂියන් කෙනෙක් ගාවට එක්කන් ගිහින් iPhone එක අරන් ගිහින් කියන්නේ මේක බූස්ට් කරලා දෙන්න කියලා. ඒකට ඔයගොල්ලෝට ලස්සනට බූස්ට් කරලා දෙයි. ඒකට ඔයගොල්ලන්ගේ ස්පීඩ් එක 50කින් 60කින් විතර ස්පීඩ් වෙලා අයින සුපිරි ස්මූත් ගේම් ප්ලේ එකක් ගහගන්න පුළුවන් වෙනවා. හඩ් කේස්. ඒ මොකද්ද? ඒකෙන් ඔයගොල්ලන්ට කියන්නේ ඔයගොල්ලන්ගේ ගේම් එකේ කස්ටම් හඩ් එක තියෙන්නේ. කස්ටම් හඩ් එකේ මේ ඔයගොල්ලෝ 2 finger 3 finger වගේ ගන්නවා නම් මේ ඔයගොල්ලෝ බටන් නැති කරන බඩ ගන්න බටන් එක එහෙම නැති කරලා ලොකු සංකීර්ණ හඩ්ඩක් පාවිච්චි කරන්න එපා. ඊට පස්සේ එහෙම පාවිච්චි කරනවා නම් නැත්නම් ඔයගොල්ලෝ ගොඩක් ස්මූත් කරගන්න පුළුවන්. ට්‍රාන්ස්පරන්ට් එක අපේ නැති කරන්නේ. අන්න ඒක ගොඩාක් අඩු කරාම ඔයගොල්ලන්ට මේක ගොඩක් ලොකු ස්මූත් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට ඇනිමේෂන් ෂැඩෝස් වගේ ඒවා තියෙනවා නම් ඒවා ඔයගොල්ලන්ට පුළුවන් මේ ඩිසේබල් කරලා දාලා ස්මූත් ගේම් ප්ලේ එකකට යන්න. නෙට්වර්ක් ඉෂුව. ඒක හදාගන්න කොහොමද? ඔයගොල්ලෝ මේ ගේම් එක ගහන්න රවුටර් එකකින් සිග්නල් ගන්නවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ රවුටර් එක රීස්ටාර්ට් කරන්න. ඒ වගේම මොබයිල් එකකින් ගන්නවා නම් ඒරෝප්ලේන් මෝඩ් එක ඔන් කරලා ඕෆ් කරන්න. එතකොට මේ ගේම් එක ගොඩක් ලැග් වෙනවා. හොඳ මේ නෙට්වර්ක් කනෙක්ෂන් එකක් තිබුණා නම් නෙට්වර්ක් එක ගොඩක් හොඳට බලපානවා ගේම් එක ස්මූත් කරගන්න. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් එහෙම වුණොත් මෙලෝ දෙයක් හරි කියන්න නම් හොඳ සිග්නල් දෙන තැනකට ගිහින් ගේම් ප්ලේ කරන්න. එච්චරයි. මම හිතනවා මම අද ගෙනාවු ටිප්ස් ටිකෙන් ඔයගොල්ලන්ගේ ෆෝන් ගොඩක් ලැග් එක අඩු වෙන්නේ නැති කියලා. ඉතින් මේ ටිප්ස් ටික ෆලෝ කරලා බලන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ සෙට් වෙමු. ෆලෝ කරන්න TikTok එක සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කමෙන්ට් කරලා මගේ WhatsApp channel එකට join වෙන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ device එකේ වර්ගයේ පල්ලෙහා කමෙන්ට් කරගෙන යන්න. ඔයගොල්ලෝ full setting guide එක උතේ වැඩිපුරම තියෙන device තුනට මම ඊළඟ වීඩියෝ එකකින් අරන් එනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්. මම ගිහින් එන්නම්.